මොහොමඩ් ෆාරිස් මොහොමඩ් නස්මියන් මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ඉදිරිපත් කරන ලබන ලිපිය මේ විදියට මම ඉදිරිපත් කරනවා. අද දින 2025යි 6 වෙනි මාසේ 6 වෙනි දින. තවත් නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. එම නිලධාරීන් තිදෙනා වන්නේ නලින් මහතා ඉංජිනේරු සහකාර, රණසිංහ මහතා ඉංජිනේරු සහකාර, මල්ලව මහතා මනු කියවන්නා. 2025යි 5/23 වන දින පෙරවරු 11:25ට පැමිණ ජල පිළිපතෙහි රුපියල් 7000ක හිඟ මුදලක් ඇති බව පවසමින් මෙම මුදල දැන්ම ගෙවන ලෙස ඉල්ලා සිටියා. ගෙවීමට නොහැකිවොත් ජලය විසන්ධි කරන බව පැවසුවා. පසුව මා ඉල්ලා සිටියේ අද දින 12ට මාහට පල්ලියට යාමට ඇති බැවින් සඳුදා දින පෙරවරු 9ට ප්‍රථම මා මුදල් ගෙවන ලෙසයි. එසේ නොහැකි නම් ඔබගේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අංකයක් ලබා දෙන ලෙසයි. නමුත් ඔවුන් මාහට ලබා දුන්නේ විසන්ධි කරන ලද දුරකථන අංකයකි. පසුව ඔවුන්ට මේ බව පැවසූ විට ඔවුන් දුරකථන ඇමතුමක් ලබා දීමට නොහැකි බව පවසමින් මල්ලව මහතා මාහට කියා සිටියේ මම මුදල් නොගෙවුවොත් අනිවාර්යයෙන් ඔබගේ ජල සැපයීම දැන්ම විසන්ධි කරන බවත් එසේ කිරීමට නොහැකිවොත් ඔහු තමන්ගේ රැකියාවෙන් ඉල්ලා අසන බව කියමින් මාහට තර්ජනය කරා. පසුව මල්ලව මහතාගේ ඉල්ලීම් පරිදි නලින් මහතා සහ රණසිංහ මහතා යන දෙදෙනාම පැමිණ මාගේ ජල සපයීම විසන්ධි කරන ලදී. ඔවුන් පැමිණි පසු මා ඔවුන්ගෙන් ඇවසුවේ නලින් මහතා කවුද යන්නේ. පසුව නලින් කියන මහතා කියා සිටියේ මා නලිම් නෙවෙයි, නලිම් කියන්නේ තම්බියෙක්, මාගේ නම නලින් යන්නයි. මෙහි වීඩියෝ පටයද මා CD තැටියක පටිගත කර ඇත. මෙය ඔහු විසින් කියා සිටියේ ඊටම ආවේගශීලී වෙන්නේ. පසුව ඔවුන් පැමිණි වාහනයේ තිබූ උදැල්ලක් රැගෙන විත් මීටරයට පෙර නල ජලයේ ඇති පැත්තේ පොළොව ඔවුන් විසින් හරන ලදී. පසුව බලෙන් ජලය විසන්ධි කරන ලදී. පසුව මා මාර්ගස්ථ ක්‍රමය ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් මගින් පෙරවරු 11:46ට ජල පිල්පත ගෙව්වෙමි. එම පිටපතක්ද මෙයට අමුණා ඇත. මා මුදල් ගෙවූ පසු එම කුවින්තාංශය මාගේ මාමා විසින් මල්ලව මහතා වෙත ගෙන ගොස් පෙන්වූ අතර ඔහුගේ දුරකථනයටද WhatsApp පණිවිඩයක් මගින් යවන ලදී. එම වේලාවේදී මල්ලව මහතා විසින් කුණුහරුප වචනයෙන් කියා ඇත්තේ ජල සැපයීම නැවත සම්බන්ධ නොකරන බවත් මාව කෙසේ හෝ හිරයට යවන බවත්ය. මා මුදල් ගෙවා දින 5ක් යනතුරුත් අපගේ නිවසේ නල ජල සැපයීම නොලැබුණි. එම අවස්ථාවේ